දැන් මේකට ඇඩ් කරනවා පොල් කිරි කෝප්පයක්. තැඹිලාද? රහද? ටොප්. ආතල් ටේස්ට් එක. මෙන්න මගේ සීක්‍රට් එක. මේ බලන්න. මෙතන තියෙන්නේ පරිප්පු. ඊට පස්සේ මේ අඹරගත්තේ ද්‍රව්‍ය ටික මස් එකත් එක්ක මික්ස් කරනවා. අපි දෙන්න විතරනේ ඉන්නේ. ඉතින් හරි. ඔයාට දෙන්නම් මේක කන්න රැට බත් එක්ක. නේද? අයුබෝවන්. මම ඔබ සැමෝටම සුබ දවසක් වේවා කියලා සුබ පතනවා. ඔන්න බලන්න මම අද ඔයගලන්ට කියලා දෙන්නේ මම මේ ජර්මනියේ ලෑම් කරි එකක් හදන හැටි. මේක මගේ පොඩි ට්විස්ට් එකකුයි සීක්‍රට් එකකුත් තියෙනවා මේකේ. දැන් මේ බලන්න මේ මේසෙ තියෙන්නේ ලෑම් වලට අවශ්‍ය දේවල්. මෙතන තියෙනවා මගේ ළඟ ලෑම් ග්‍රෑම් 800ක්. මේ 800ට මම කරලා තියෙන්නේ ලෙමන් යුෂ දාලා ඊට පස්සේ හොඳට හොදලා දැන් ඉතින් ලෑම් ටික ලෑස්ති අපිට කරි එක හදන්න. ලෑම් ග්‍රෑම් 800ට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මෙන්න මගේ සීක්‍රට් එක. මේ බලන්න මෙතන තියෙන්නේ පරිප්පු. මම මොකද කරේ පරිප්පු පැයක් විතර පෙඟෙන්න දැම්මා වතුරේ. මෙතන තියෙනවා පරිප්පු මේස හැඳි දෙකක්. ඊට අමතරව සුදුලුණු බික් 4ක්, ඉඟුරු කැබැල්ලක්, බීලුණු ගෙඩි 2ක්, සේර කැබැල්ලක්. දැන් මෙතන තියෙනවා අවුමිරිස් කරල් 3ක්. දැන් මේ බෝල් එකේ තියෙනවා මම දාලා කරාබු නැති කරද මුංගු සිනමනුත් තියෙනවා මෙතන. දැන් මේකේ තියෙනවා සියඹලා. මේක තමයි මගේ හාල් පොල් වැදුම. එතකොට මම තවත් මේ රෙසිපි එකට භාවිතා කරනවා වේලිච්ච මිරිස් කරල් 4ක්. මේක ජැෆ්නා කරි පවුඩර් එකයි. මේක සාමාන්‍යයෙන් හොඳට කට දානවා. ඉතින් මම ආසයි මගේ ලෑම් කරි එක ටිකක් කට දැවිල්ලට. බේ ලීව්ස්, ලුණු, කහ, මිරිස් කුඩු, ගම්මිරිස්, ඔයිස්ටර් සෝස්, ඇපල් සයිඩර් විනිගර්, තෙල්. ඊළඟට කරන්නේ මම මේ බෝල් එකේ තියෙන මේ කරාබු නැටි, කරද මුංගු, එතකොට සිනමන් ඒ ඔක්කොම එකට එක බෝල් එකකට දාලා අවශ්‍ය දේ ටික ග්‍රයින්ඩර් එකේ දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඉතින් මේකට මම දාන්නේ ඊළඟට ගම්මිරිස් දානවා මේස හැන්දක්. රතු මිරිස්, පරිප්පු මේස හැඳි 2ක්. ඊළඟට මම සුදුලුණු බික් 4ක් දානවා. ඉඟුරු කෑල්ල මම තරමක් පොඩියට කපා ගන්නවා. ලුණු ගෙඩි 2. අවුමිරිස් කරල් 3. මේ ජැෆ්නා කරි පවුඩර් මම ඒකින් දානවා මේස හැන්දක්. දාලා දැන් ඉතින් අපි මේක හොඳට ග්‍රයින්ඩ් කරගමුකෝ. දැන් අපි කරන්නේ ඊළඟට මස් ටික බෝල් එකකට දාගෙන ඊට පස්සේ මේ අඹරගත්තේ ද්‍රව්‍ය ටික මස් එකත් එක්ක මික්ස් කරනවා. ඊළඟට මං කරන්නේ මම සියඹලා යුෂ මේස හැන්දකුත් දානවා. කහ තේ හැඳි භාගයක්, ලුණු තේ හැඳි භාගයක්, බේ ලීව්ස් 2ක්. දැන් ඊළඟ ස්ටෙප් එක තියෙන්නේ ලෑම් ටික අරගෙන ලිප ළඟට ගිහිල්ලා මම පෙන්නන්නම් කොච්චරක් තෙල් දාලා භාජනයකට ඊට පස්සේ ලෑම් ටික හොඳට මේ බැදගෙන ඊළඟ ද්‍රව්‍ය ටික දාන්නේ හැටි. ඉස්සෙල්ලා මම පෑන් එකට දාගන්නවා වෙජිටබල් ඔයිල් මේස හැඳි 2ක්. ලුණු තේ හැන්දකුයි සේර කැබැල්ලයි දැම්මා. ඊට පස්සේ දාන්නේ මස් ටික. ඇපල් සයිඩර් විනිගර් මේස හැන්දක්. ඊළඟට ඔයිස්ටර් සෝස් මේස හැන්දක්. දැන් ඊළඟට මම කරන්නේ මම මේකට වතුර ටිකක් දානවා. කෝප්පයක් වගේ. ලිප ටිකක් වැඩි කරගමුකෝ. පැප්‍රිකා පවුඩර් තේ හැන්දක් මේ බලන්නකෝ මේකේ පාට. හරි ෂෝක්නේ. දැන් ඊළඟට මම දානවා මගේ හාල් පොල් බැදුම තියෙන්නේ. ඒකෙන් දානවා මේස හැන්දක්.
ඊළඟට මම මේක හීට් එක පොඩ්ඩක් අඩු කරලා ලෑම්බ් එක වහලා තියෙනවා තැම්බෙනකන්. දැන් මගේ හස්බන්ඩ් දුලිප් නම් හරි ආසයි ලෑම් කරි එකට ටිකක් හොදි තියෙන එක. ඉතින් බලමු මේක ටිකක් ඩ්‍රයි. ඒක නිසා මම දැන් මේකට ඇඩ් කරනවා පොල් කිරි කෝප්පයක්. මේ බලන්නකො මේකේ පාට. හරි ෂෝක් නේ. ඔන්න දැන් අපේ ලෑම් කරි එක ඉවරයි. අපි බලමු රහ කොහොමද කියලා. දුලිප් මේ බලන්නකෝ මම ලෑම් කරි එකක් හැදුවා. මේ බලන්න මේක රහ කොහොමද කියලා දුලිප්. ආයිබෝන් යාළුවනේ. බලමු කොහොමද කියලා ටෙස්ට් එක. ඒ ලෑම් එක හරි තැඹිලාද? හොඳ තැඹිලානේ. රහද? ටොප්. ටොප්. මෙහෙම ටෙස්ට් කරලා හරියන්නේ නැහැ. පාන් කල්ලක් හරි කන්න ඕනේ බලන්න. ඕ ඩියර්. හොද්ද කොහොමද? හොඳයි. ලුණු ඇඹුල ඇතිද? කියලා වැඩක් නැහැ. ආවතල් ටෙස්ට් එක. හොඳයි කන්න පුළුවන්. හොඳ කන්න පුළුවන් කියලා කියන්නේ කන්න පුළුවන්. කන්න පුළුවන් කියන්නේ ඔක්කොම කන්න පුළුවන්. ඕ එහෙම කරන්න එපා. ඔය කන්න පුළුවන්. අපි දෙන්න විතර ඉන්නේ. ඉතින් හරි. ඔයාට දෙන්න මේක කන්න රැට බත් එක්ක නේද? හරි. එහෙනම් ආයි හැම වෙම ඕනේ. දැන් ඔයගලන්ට හම්බුණානේ මගේ හස්බන්ඩ්ගේ ෆීඩ්බැක් එක. තව දවසක තවත් රෙසිපි එකක් අරගෙන ඔබගේ නිවසට මම පැමිණෙන තෙක් මම ඔබ සැමෝටම සුබ පතනවා. ආයුබෝවන්.